Good morning guys. ඉතින් ඔන්න අදත් ගෙනව දවසේ ගෝල් මැපින් වීඩියෝ එක. අපි බලමු අද දවසේ ගෝල් මාකට් එක සහ BTC මාකට් එක කොයි වගේ මොමන්ට් එකක් දෙයිද කියලා. ඉතින් ඊයේ දවසේ මාකට් එක අලුතෙන් ඕල් ටයිම් හයි එකක් හැදුවා. රෙකෝඩ් එකක් තිබ්බා වගේ දෙයක් තමයි වුනේ. 3500 වෙනකයි. ඒ කියන්නේ රත්තරන් අවුන්සයක් ඩොලර් 3500ක් වෙනකන් ඊයේ අප් වුණා. ප්‍රයිස් එක වැඩි වුණා. ඊට පස්සේ ආපහු ප්‍රයිස් එක ඩවුන් වෙලා තියෙනවා දැන්ට 3368 වගේ වෙනකම්. ඉතින් අපි බලමු අද දවසේ මාකට් එක කොයි වගේ මොමන්ට් එකක්ද කියලා. වීඩියෝ යන කලින් ගන්න තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell notification එක on කරලා තියාගන්න. ඊට අමතරව description එකේ අපි signal channel එකේ learning group එකේ website එකේ links තියෙනවා. කැමති කට්ටිය join වෙන්න පුළුවන්. free of charge සතයක්වත් ගන්න නැහැ. ඔක්කොම ටික නිකන් දෙන්න. ඉතින් කැමති කට්ටියට පුළුවන් join වෙලා ඒකෙනුත් දැනුමක් ගන්න, ගේමක් ගහගන්න. ඕකේ ගයිස්, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගෝල් මාකට් එකේ 5 minute chart එකේ උඩම තියෙන zone එක තමයි 3500යි 3495.5 අතර. ඊට පස්සේ 3468.5 3462.5 අතර. ඊට පස්සේ 3450යි 3443.5 අතර. ඊට පස්සේ 3429.5යි 3425යි අතර. ඊට පස්සේ 3410යි 3406යි අතර. ඊට පස්සේ 3400 3400.5 396.5 අතර. ඊට පස්සේ 3386යි 3381යි අතර. ඊට පස්සේ 3351.5 3347.5 අතර. ඊට පස්සේ 3343.5 3338.5 අතර. ඊට පස්සේ 3315.5 3311යි අතර. ඊට පස්සේ 3299.5 3295යි අතර. ඊට පස්සේ 3288යි 3284යි අතර. ඊට අමතරව ඔයගොල්ලෝ බලන්න පුළුවන් ට්‍රෙන්ඩ් ලයින් තියෙනවා. අප්සයිඩ් එන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් දෙකක් සහ ඩවුන් සයිඩ් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට තව මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඒතකොට මෙතනදී මාකට් එකේ මූවමන්ට් ගැන අපි බැලුවොත් එහෙම මාකට් එක බයි වුණොත් මෙතනදී මෙන්න මේ zone එක බ්‍රේක් කරගෙන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන ඊට පස්සේ මාකට් එක මෙන්න මේ zone එකට හෝ මෙන්න මේ zone එකට ගිහිල්ලා ආපහු මාකට් එක ඩවුන් වෙනවා නම් මෙන්න මේ විදිහට ඩවුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක මෙන්න මේ zone එකට ගිහිල්ලා මාකට් එක මෙතනින් ඩවුන් වෙන්නත් පුළුවන්. එතකොට මාකට් එක මෙතනින්ම සෙල් වුණොත් එහෙම සෙල් මූවමන්ට් එක කන්ටිනියු කරොත් හිමීට හිමීට මාකට් එක මෙන්න මේ zone එකට හෝ මෙන්න මේ යට තියෙන zone එකට ඇවිල්ලා මෙතනින් මාකට් එක ආපහු බයි මූවමන්ට් එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. බැරි වෙලා හරි මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් එහෙම ඊට පස්සේ මාකට් එක මෙන්න මේ zone එකට එන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා මෙතන ඩිසිෂන් බොක්ස් එකක් වෙලා මෙතනින් මේක බ්‍රේක් කරොත් මාකට් එක ඔන්න ඔය විදිහට බයි වෙන්නත් එහෙම නැත්නම් මෙතනට ඇවිල්ලා මෙතනින් මාකට් එක සෙල් වෙන්නත් ඔන්න ඔය විදිහට පුළුවන්. එතකොට ආපහු මාකට් එක මොකද තාමත් තියෙන්නේ බයි ප්‍රෙෂර් එකක මාකට් එක. ඒක නිසා මාකට් එක තවදුරටත් බයි වුණොත් එහෙම ආපහු මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන උඩ zone වලට මාකට් එක එන්න පුළුවන්. එතකොට අද නිවුස් තියෙනවා හවස ලංකාවේ වෙලාවෙන් 7යි කාලට සහ 7:00ට මට මතක විදිහට 7ට හෝ 7යි කාලට එහෙම නැත්නම් 7යි කාලට හෝ 7:00ට. එතකොට ඒ කියන්නේ නිවුස් දෙකක් කීපයක් තියෙනවා ඒ ටයිම් දෙකට. එක්ක 7ට 7ට සහ 7යි කාලට එහෙම නැත්නම් 7යි කාලට සහ 7:00ට. ඉතින් ඒ ටයිම් එකේදී මාකට් එකේ මූවමන්ට්ස් ටික පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමට එන්ට්‍රීස් ගන්න, පරිස්සම ට්‍රේඩ් කරන්න. මාකට් එක මොනවා හරි රීසන් නැහැ නිසා ලික්විඩිටි ගන්න වගේ මාකට් එක තවත් සෙල් වුණොත් එහෙම මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙතනින් මාකට් එක ආපහු බයි මූවමන්ට් එක ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට බලන්න පුළුවන් ෆයිව් මිනිත් chart එකේ gold මූවමන්ට් එක කොයි වගේ වේද කියලා. ඊළඟට අපි ගියොත් 15 minute chart එකට 15 minute chart අපිට මෙන්න විදිහට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා zone එක 3500 3489.5 අතර. ඊට පස්සේ 3468යි 3458යි අතර. ඊට පස්සේ 3439යි 3430.5 අතර. ඊට පස්සේ 3410යි 3399 අතර. ඊට පස්සේ 3300 3348යි 3340.5 අතර. ඊට පස්සේ 3319 3311.5 අතර. ඊට පස්සේ 3292යි 0.5 3283.5 අතර. ඊට පස්සේ 3266.5 3256යි අතර. එතකොට ඔය zone ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට trend line මොකුත් නැහැ 15 minute chart එකේ. එතකොට මෙතනදීත් market එකේ movement එක ගැන බැලුවොත් market එක මෙතනින් මෙන්න මේ විදිහට buy වුණොත් මෙන්න මේ zone එකට ගිහිල්ලා මේකට respect කරොත් market එක ආපහු මෙන්න මේ විදිහට මේ zone එක දක්වා sell වෙන්න පුළුවන්. එහෙම නැත්නම් market එක buy වුණොත් එහෙනම් මේක break කරන ඊළඟට market එක මෙන්න මේ zone එකට ඇවිල්ලා මෙතනින් මාකට් එක සෙල් මූවමන්ට් එකක් ගන්න පුළුවන්. ඒතකොට බයි එක කන්ටිනියු කරනවා නම් පොඩි සෙල් මූවමන්ට් එකක් දීලා කියන්නේ පුල් බෑක් එකක් දීලා මාකට් එක අපෝ මේ zone එක බ්‍රේක් කරන මෙන්න මේ zone එක දක්වා එන්න හැකියාවක් තියෙනවා. මම තව දෙයක් ඔයාලට මෙතනින් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මෙතන හදලා තියෙනවා. මෙතන bullish divergence එකක්. එතකොට ඒකත් එක්ක මාකට් එක බයි වුණොත් මෙන්න මේ විදිහට දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
තවදුරටත් මාකට් එක මෙතනින් සෙල් වුණොත් එහෙම මෙන්න මේ විදිහට සෙල් වෙලා ඊට පස්සේ මෙන්න මේ සෝන් එකටම ගිහිල්ලා ඊට පස්සේ මාකට් එක ඔන්න විදිහට ආපහු බයි මොමන්ට් එක කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මාකට් එක මොනවා හරි රීසන් එක නිසා තවත් සෙල් වුණොත් එහෙම මෙන්න මේ සෝන් එක තියෙනවා සහ මෙන්න මේ සෝන් එක තියෙනවා. මෙන්න මේ සෝන් වලට ඇවිල්ලා මාකට් එක ආපහු බයි මොමන්ට් එක කන්ටිනියු කරන්න පුළුවන්. ඒත් තාම මාකට් එක තියෙන්නේ බයින් ප්‍රෙෂර් එකක. ඒක නිසා මාකට් එක බයි වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් බලමු කොයි විදිහට මාකට් එක මූව් වෙයිද කියලා. කෝකටත් පරිස්සමට ට්‍රේඩ් කරන්න, පරිස්සමට එන්ට්‍රීස් ගන්න. මොකද අපිට හරියටම කියන්න බෑ මාකට් එක කොයි විදිහට මූව් වෙයිද කියලා. ඕකේ. ඉතින් ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මාකට් එකේ 15 මිනිත් chart එකේ zone ටික සහ මාකට් එකේ movement එක. එතකොට ලොකුවටම buy වුණොත් එහෙම අපහු all time high එකට එන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි ගියොත් එimhe 30 මිනිත් chart එකට 30 මිනිත් chart එක වෙන විදිහට zone ටික තියෙනවා. උඩම තියෙනවා 3491.5 3481 අතර. ඊට පස්සේ තියෙනවා 3468.5 3455.5 අතර. ඊට පස්සේ තියෙනවා 3420.5 3408.5 අතර. ඊට පස්සේ තියෙනවා 3321.5 3311.5 අතර. ඊට පස්සේ තියෙනවා 3295.5 3283.5 අතර. ඊට පස්සේ තියෙනවා 3221 3210යි අතර. ඒතර ඔය ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් තියෙනවා ඕගොල්ලෝ පේන විදිහ. අප්සයිඩ් අප් ට්‍රෙන්ඩ් එකට සහ ඩවුන්සයිඩ් අප් ට්‍රෙන්ඩ් එකට වෙන විදිහට ට්‍රෙන්ඩ් ලයින් තියෙනවා. ඒතර දැන්ට මාකට් එක බයි මූවමන්ට් එකක් යන ඕගොල්ලන්ට පේනවා ඇති. ඒතකොට මෙතනදී මෙන්න මේ විදිහට මම ඕගොල්ලන්ට 15 මිනිත් chart එක පෙන්නුවා. බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා කියලා. ඒක නිසා මාකට් එක මෙතනින් බයි කන්ටිනියු කරොත් මෙන්න මේ විදිහට මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා මේ සෝන් එකෙන් මාකට් එක ආපහු සෙල් වෙනවා නම් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක දක්වා වගේ සෙල් වෙලා ඊට පස්සේ ආපහු බයි එක මෙන්න මෙහෙම කන්ටිනියු කරන්න පුළුවන්. මෙතනත් බ්‍රේක් කරොත් එහෙම ඊළඟට ආපහු ඕල් ටයිම් හයි එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී මේ සෝන් එක රෙස්පෙක්ට් කරොත් මාකට් එක ආපහු ඔන්න ඔය විදිහට සෙල් වෙන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් එකේ මූවමන්ට්ස් ටික බයි සයිඩ් එකට ගියොත් බැරි වෙලා හරි සෙල් සයිඩ් එකට આવොත් මෙතනින්ම මාකට් එක සෙල් වුණොත් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා සමහරට ආපහු මාකට් එක බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් එimhe ඊට පස්සේ මාකට් එක ආපහු මෙන්න මේ විදිහට හිමිට සෙල් වෙන්න පුළුවන්. මෙන්න මේ සෝන් එක දක්වාම ඊට පස්සේ මාකට් එක ආපහු බයි එකක් ගන්නවා නම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මෙතනදී මාකට් එක උඩට ගිහිල්ලා, ඒ කියන්නේ මෙන්න මේ සෝන් එකට ගිහිල්ලා සෙල් වුණොත් එහෙම ආපහු මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් ආපහු මාකට් එක මෙන්න මේ විදිහට සෙල් මූවමන්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 30 මිනිත් chart එකේ මාකට් එකේ zone ටික සහ මූවමන්ට් එක කොහොම වෙයිද කියලා. ඊළඟට අපි 1 hour chart එකට ගියොත් එහෙම 1 hour chart එකේ උඩම තියෙනවා 3499.5 3485.5 අතර. ඊට පස්සේ තියෙනවා 3465.5 3450.5 අතර. ඊට පස්සේ තියෙනවා 3436 3421 අතර. ඊට පස්සේ තියෙනවා 3305යි 3290 අතර. ඊට පස්සේ තියෙනවා 3211.5 3196.5 අතර. ඊට පස්සේ තියෙනවා 3100 18.5 3101.5 අතර. ඊට පස්සේ 2991.5 2971 අතර. එතකොට ඔය zone ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව trend line තියෙනවා මේ විදිහට upside up trend එකට මෙන්න විදිහට තව trend line එකක් තියෙනවා. එතකොට මෙතනදී market එකේ movements ගැන අපි බැලුවොත් එහෙම buy එක continue කරොත් මෙන්න මේ විදිහට මෙන්න මේ zone එකට ගිහිල්ලා ඊට පස්සේ ආපහු market එක sell වෙන්න පුළුවන්. sell එක මෙන්න මේ zone එක දක්වා වගේ එන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතනදී මම අනිත් ටයිම් ෆ්‍රේම්ස් වල අඳින්න නැතුව මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එකේම අඳින්න හිතුවේ. මෙතන පැහැදිලිව පේන නිසා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා Fibonacci tool එක Fibonacci golden pocket එක touch කරලා තමයි market එක buy වෙන්නේ. ඒක නිසා market එක මම ඔයගොල්ලන්ට කිව්වා buy pressure එක වැඩි තාමත් කියලා. ඒක නිසා market එක සමහර විට මෙන්න මේ zone එක සහ මෙන්න මේ zone එක දක්වා වගේ එන්න හැකියාවක් තියෙනවා. මොකද මාකට් එක තාමත් buy pressure එක තියෙන. ඊට අමතරව මේකට මෙතනදී අපිට support tag විදියට මෙන්න මේ Fibonacci tool එක use කරන්න පුළුවන්. Fibonacci golden pocket එක touch කරලා තමයි මේ විදියට market එක buy වෙන්නේ. දැන්ටමත් pips ආසන්න වශයෙන් pips 150ක් විතර market එක දැන්ටත් buy වෙලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි buy movement එකක් ගියොත් යන්න පුළුවන් වෙන්නේ. එතකොට market එක තව පොඩි දෙයක් ඔයාලට මම කියන්නම්. මෙතනදී market එක turn වුණොත් එහෙම මම කියන්නේ මෙන්න මේ zone. ඒ කියන්නේ 0.236 කියන Fibonacci value එකෙන් market එක sell වුණොත් ආපහු market එක sell එක continue කරන්න පුළුවන් මෙන්න මේ zone එක දක්වා. ඒ කියන්නේ මෙන්න මේ උඩ zone එක touch කරලා, කියන්නේ මෙන්න මේ දෙවෙනියට තියෙන zone, උඩ ඉඳන් දෙවෙනියට තියෙන zone එක touch කරලා market එක ආපහු
සෙල් මූවමන්ට් එකක් ගත්තොත් ඒ සෙල් එක කන්ටිනියු වෙන්න පුළුවන් මෙන්න මේ දක්වාම. එතකොට සෙල් එක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මොනවා හරි රීසන් එකක් නිසා මාකට් එක මෙන්න මේ සෝන් එකත් බ්‍රේක් කරොත් ඊළඟට මාකට් එක මෙන්න මේ තියෙන සෝන් එක දක්වා එන්න පුළුවන්. හැබැයි ඒක එන්න හරියට ෆේක් බ්‍රේක් අවුට් යන්න ඕයි. රියල් බ්‍රේක් අවුට් යම වෙන්න ඕනේ මෙන්න මේ තියෙන සෝන් එක. එහෙම වුණොත් මාකට් එක තවදුරටත් සෙල් වෙන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 1 hour chart එකේ මාකට් එකේ මූවමන්ට් එක සහ සෝන් ටික. ඊළඟට අපි ගියොත් එහෙනම් BTC මාකට් එකට Bitcoin මාකට් එකේ මෙන්න මේ විදිහට මාකට් එක සෝන් ටික අපිට බලා ගන්න පුළුවන්. උඩම තියෙන සෝන් එකක් 95800 95450 අතර ඊට පස්සේ 94450 94000 අතර ඊට පස්සේ 92850 92600 අතර ඊට පස්සේ 90000 900යි 90600 අතර ඊට පස්සේ 89800යි 89400 අතර ඊට පස්සේ 88150යි 87000 850යි අතර ඊට පස්සේ 87100යි 86000 800 අතර ඊට පස්සේ 85000යි 84650යි අතර ඊට අමතරව ට්‍රෙන්ඩ් ලයින් තියෙනවා ඩවුන් සයිඩ් අප් ට්‍රෙන්ඩ් එකට මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මාකට් එකේ මූවමන්ට් එක ගැන බැලුවොත් දැන්ට තියෙන බයි ප්‍රෙෂර් එකත් එක්ක මාකට් එක වොලියුම් එකත් එක්ක මෙන්න මේ විදිහට මෙන්න මේ සෝන් එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන කන්සල්ටේෂන් එකක් පොඩ්ඩක් දීලා මේ සෝන් එක බ්‍රේක් කරොත් ඊළඟට මෙන්න මේ සෝන් එක දක්වා යන්නත් එහෙම නැත්නම් මේක රෙස්පෙක්ට් කරොත් මාකට් එක ආපහු සෙල් වෙන්න පුළුවන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක දක්වා සෝන් එක දක්වා ඇවිල්ලා මාකට් එක ආපහු බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එක සහ සෝන් එක රෙස්පෙක්ට් නොකරොත් මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආපහු බයි එක ඔන්නෝම කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන ලික්විඩිටි ගන්න මාකට් එක આવොත් සමහරවිට මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා මෙතන මේ තියෙන හොඳ ඩිමාන්ඩ් සෝන් එකක් තියෙන. ඒ ඩිමාන්ඩ් සෝන් එකට ඇවිල්ලා මාකට් එක ආපහු බයි එක ඔන්නෝම කන්ටිනියු කරන්න පුළුවන්. මෙතනදි බයි එක දිගටම කන්ටිනියු කරොත් ලොකු බයි ප්‍රෙෂර් එකක් එක්ක මාකට් එක මෙන්න මේ උඩම සෝන් එක දක්වා එන්න පුළුවන්. ඒ කියන්නේ 95800යි 95450යි අතර කියන සෝන් එක දක්වා මාකට් එක එන්න පුළුවන්. ඒතකොට Bitcoin මාකට් එකත් ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මාකට් එකේ සෝන් ටික සහ මාකට් එකේ මූවමන්ට් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා අයිඩියා එකක් නැති කියලා ඔයගොල්ලෝ කොහොමද ට්‍රේඩ් කරන්න ඕනේද කොයි විදිහට පරිස්සම් වෙන්න ඕනේ කියලා මාකට් එකේ මූවමන්ට් එක ඔයගොල්ලෝට යන්න කියලා හිතනවා. එහෙනම් guys මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න. අදත් ඔයාලට ලොස් නොවි හොඳ ප්‍රොෆිට් එකක් ලොකු ප්‍රොෆිට් එකක් හිතේ තියෙන ප්‍රොෆිට් එක ගන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. එන හැමෝටම බුස්සර්ණේ දෙවියට අල්ලා දෙවියට ජේසු පින හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝටම good luck ජය වේවා.